ඊයේ රෑ යෝර් ලොයිඩ් ඉස්සරහා මෝඩෙක් වගේ හැසිරුණු එකට පහුවදා පාන්දර ඉඳන් යෝර් ඉන්නේ හෙනම ලැජ්ජාවෙන්. ඉතින් කොහොමද අඩේ මම ලොයිඩ්ට මුහුණ දෙන්න කියලා හිතියේද තමයි යෝර් තාමත් ඉන්නේ. අද ආන්න පට්ටම හැපි එකේ ඉන්නේ. මොකද බෙකී එක්ක දාන්න සත්තුවත්ත බලන්න යන්න ඉන්නේ. ඉතින් උදේ කෑමට එක එහෙම පටපට ගාලා ආන්නයක් කාලා හොදට ඇදගෙන ගෙදරින් එළියට බහින්න හදද්දිම බෙකී ආන්නයක් ගෙදර දොර අරන් එනවා. ඉතින් ලොයිඩ් ආන්නව මාර්තට බාර දීලා දැන් ආන්නේ බෙකී ට්‍රිප් එක යන්නයි හදන්නේ. ඉතින් යෝර්ට දැන් ලොයිඩ්ට මුහුණ දෙන්න බැරි හින්දා ඇය බිත්තියේ මූණක් තියාගෙන ලැජ්ජාවෙන් ඉන්නවා. ඉතින් ලොයිඩ් ඇවිල්ලා යෝර්ට කතා කරනවා. ඉතින් ඒ වුණාට යෝර් ඇබරි කතා කරන හන්දා ලොයිඩ් කල්පනා කරනවා යෝර් ඊයේ එහෙදි හොදට විනෝද වෙන්න ඇති කියලා. ඉතින් යෝර් කල්පනා කරන්නේ කොහොමද මම ලොයිඩ්ට පැමිණිලි ටික ඉදිරිපත් කරන්න කියලයි. ඉතින් ලොයිඩ් යෝර්ගේ මුහුණ ඉරියව් ටික බලලා කෙලින්ම යෝර්ට බෝලේ පාස් කරනවා. අහනවා ඔයා විවාහ ජීවිතය ගැන ආසතුරෙන්ද ඉන්නේ කියලා. ඉතින් මට ඒක බය නැතුව කියන්න කියලා යෝර්ගෙන් ලොයිඩ් අහනවා. එතකොට යෝර් මේ ගගා කොත්තක ගහ මට විවාහ ජීවිතේ හැමදේම අසතුටෙන් ඉන්න කියද්දි ලොයිඩුත් කොම්පියුස් වෙනවා. ඉතින් මේක යෝර් කියද්දි යූරිත් දොර අරගෙන මේ දෙන්න ගාවට එනවා. එතකොට මේක යූරිටත් ඇහිලා අඩෝ ලොයිඩ් තෝ මොකද්ද අපේ අක්කට කරේ කියලා යූරි ලොයිඩ්ගෙන් අහනවා. එහෙනම් අක්කේ ඔයා ලොයිඩ්ගෙන් දික්කසාද වෙන්න අපි ලේක්ලේට එකක් ටක් ගාලා හදමු කියලා යූරි යෝර්ට කියනවා. එතකොට එකපාරටම යෝර් මට දික්කසාද වෙන්න ඕනේ නැහැ කියලා යූරිට කියනවා. ඉතින් මේ සිදුවීම නිසා ලොයිඩ් කල්පනා කරනවා මේ අනපේක්ෂිත සිදුවීම හන්දා ස්ටික්ස් මෙහෙම අරබෝදිය අද්දරටම ගේනවා කියලා. එතකොට ලොයිඩ් කල්පනා කරනවා මම මොනවද ඊ යෝර්ට අමනාප වෙන්න තරම් දෙයක් කළේ කියලා. අනිවාර්යයෙන්ම නගරශාලාවේ සේවිකාව තමා යෝර්ගේ ඔළුවට කුණු ටික දාලා තියෙන්නේ කියලා ලොයිඩ් කල්පනා කරනවා. මේ යෝර් එක්ක වැඩ කරන උන් ටික නැගෙනහිර ඔත්තුකාරයවත්ද කියලා ලොයිඩ් කල්පනා කරනවා. නෑ මම මුලින්ම නිගමනයකට එන්න හොඳ නැහැ. අපි යෝර්ගෙන් සමාව ගමු. එතකොට ඇය යටපත් වේ කියලා ලොයිඩ් ඇයගෙන් සමාව ගන්නවා. ඉතින් මේ හුටපටේ අස්සේ ගෙදරට කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එකේ ඉන්නේ රෝහලෙන්. ඉතින් ඒක ආන්සර් කරන්නෙත් යෝර්ම තමයි. ඉතින් යෝර් ලොයිඩ්ට ෆෝන් එක දෙනවා. ඉතින් හදිසි රෝගියෙක් ඉන්නවා කියලා රෝහලෙන් කෝල් එක එන්නේ. ඉතින් ලොයිඩුත් දැන් රෝහලට යන්නයි හදන්නේ. ඉතින් ලොයිඩ් වීදියේ ඇවිදගෙන යද්දි යූරි යෝරුයි එයාගෙන ඔත්තු බලන්න ලොයිඩ්ව ෆලෝ කරන් එනවා. ඉතින් මේ ඔක්කොම යූරිගේ අදහස්. ඉතින් ලොයිඩුත් දන්නවා මේ දෙන්න පස්සෙන් ෆලෝ කරන විත්තිය. ඉතින් යූරි මෙහෙම වීදියේ ඇවිදගෙන යද්දි මෙයා දකිනවා ලුතිනන්ව. එයා හස්ත සංකේතයක් විදියට හදිසි කැදවීමක් තියෙයි කියලා යූරට දැනුවත් කරනවා. ඉතින් යෝර් මට හදිසි ලේඛන වගේක් දෙන්න තියෙයි කියලා යූරි යෝර්වත් දාලා දුවනවා. ඉතින් ලොයිඩ් රෝහලට යනකම්ම යෝර් එයා පස්සෙන් ඔත්තු බල එනවා. ඉතින් යෝරුත් දැනගන්නවා ලොයිඩ්ගේ හොරයක් නැති විත්ති. ඉතින් අනිත් පැත්තට යෝරුත් ගෙදර යද්දි ලොයිඩ් සැනසුම් සුසුමක් හෙලලා රෝහලට යනවා. ඉතින් රෝහලේදී නයිට්ෆෝල් මේක එක්ස්ට්‍රීම් ලෙවල් 3 සිටුේෂන් එකක් කියලා ලොයිඩ්ට පැහැදිලි කරනවා. ඉතින් මේක මේ ඇත්තටම රෝගී කේස් එකක් නෙවෙයි. අපේ රටේ වයස් මූලස්ථානයෙන් එහෙට ආපු ඔත්තුකාරයෙක්ව හඳුනාගෙන හිටියේ. හැබැයි ඌව හොයාගෙන යද්දි ඌ අතුරුදහන් වෙලා. ඌ නිකන් නෙමෙයි මිසින් වෙලා තියෙන්නේ. රහස් ඩොකියුමන්ට් එකකුත් අරගෙන තමයි මාරුලා තියෙන්නේ. ඉතින් ඒ ලිපි තුල ස්ට්‍රික්ස් මෙහෙයුමට අදාළ තොරතුරුත් තියෙනවා. ඉතින් ඒ වගේම ඔස්ට්‍රේලියාවේ වයිස් නියෝජිතයින්ගේ මෙහෙයුම් කදවුරු පෙන්වන කේතනය කරපු සිතියමකුත් තියෙයි. ඉතින් මේක ලීක් වුණොත් එහෙම මුන්ට බඩේ බඩු. ඉතින් ඒකයි මේ මැරියට ටොයිලට්ටම යවන්න හදන්නේ කියලා නයිට්ෆෝල් ලොයිඩ්ට මේ සම්බන්ධ පැහැදිලි කරලා කියනවා. ඉතින් රාජ්‍ය ආරක්ෂකාංශයේ කැදවීමත් පටන් අරන් බටේ රටවල හැංගිලා හිටපු හතරවන අංශයේ ඔත්තුකාරයා ජැක්පොට්ටක් අරන් එන ගමන් ඉන්න කියලා ආරක්ෂකාංශයේ ප්‍රධානියා කියනවා. ඉතින් එයාව දඩයම් කරන්න එයා දේශ සීමාව පැනපු ගමන් එයාගේ ආරක්ෂාව තහවුරු කරන්න හතරනාංශයේ එක්ක වැඩ කරන්න කියලා නිලධාරීන්ට අණ කරනවා. ඉතින් අද මේ දෙපාර්ශ්වයම කතා කරපු ඔත්තුකාරයා එක්කෙනෙක්. ඉතින් මේ ඔත්තුකාරයා කරන වැඩෙන් වයිස් එකට කෙලවෙනවා. වයිස් එකට කෙලවන්න රාජ්‍ය ආරක්ෂකාංශය ඔත්තුකාරයාව ආරක්ෂා කරනවා. මෙන්න මේකයි මේ කතාව ඉස්සරහට සිද්ධ වෙන්න යන්නේ. ඉතින් මේ වෙද්දි ඔත්තුකාරයා දේශ සීමාව ගාවටම ඇවිල්ලා ඉන්නේ. මුගේ පස්සෙන් වයිස් එක නියෝජිතයින් පන්නනවා. ඉතින් මේ මොන වුණත් වැඩක් නැහැ ඔත්තුකාරයා නියෝජිතයින්ට අනිත්‍යවට සංකාර කරගෙනම දේශ සීමාව පනින්නයි ලෑස්තිය. ඉතින් මේ වෙද්දි නයිට්ෆෝල්කින් ඔත්තුකාරයාගෙන ඩීටේල්ස් ටික ටූලට හම්බෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ ඔත්තුකාරයාගේ නම වින්ස්ටන් වීලර්. මම නැගිනර ඔත්තු ඒජන්සි නියෝජිතයෙක්. බටහිර රටවල රාස් නිතර හෙළි කරලා තියෙනවා කියලා නයිට්ෆෝල් වින්ස්ටන් වීලර් ගැන තොරතුරු ටික ලොයිඩ්ට දෙනවා. ඉතින් මේ වෙද්දි වින්ස්ටන් උතුරු හමුදා දේශ සීමාව පාස් කරලා දැන්ටමත් ඔස්ට්‍රේලියා දේශ සීමාව වලට ඇතුළු වෙලා ඇති කියලා නයිට්ෆෝල් ටොයිලට්ට මේක ගැන කියනවා. ඉතින් ඊට පස්සේ මිනිහා ෂෙල්බරි හෝටලේදී ආරක්ෂක සේවයේ මුණ ගැහෙන්න ඕනි කියලා මේ ටූලයිට් නයිට්ෆෝල් ගමන් ගන්න වාහනින ඩ්‍රයිවර් විදියට නියෝජිතයා කියනවා. ඉතින් මේකට යූරි බ්‍රයිරුත් ඇතුළත්ව රාජ්‍ය ආරක්ෂකාංශයේ ගොඩක් නියෝජිතව මේකට යොදවලා තියෙන්නේ කියලා ටූලයිට්ට නයිට්ෆෝල්ට කියනවා. අපි කොහොම හරි ලිපි හුමාරු නවත්තන්න ඕන නැත්නම් වයිස් එකේ නියෝජිතයින්ට බඩේ බඩු කියලා ටූලයිට් කියනවා. ඕන් ඉතින් ඊට පස්සේ කතාව අරන් යන්නේ ඔස්ට්‍රේලියාවේ වයබ කොටසේ ෂෙල්බරි කියන ප්‍රදේශයේ දුම්රිය ස්ටේෂන් එකකට. ඉතින් මේ වෙලාවේ ස්ටේෂන් එකට ආපු දුම්රියකින් යූරි ලුතිනන්
සිවිල් පිට ඇවිත් ඉන්නේ. ඉතින් සිවිල් පිටින රාජ්‍ය ආරක්ෂකංශ සමාජිකයෝ ගොඩනැගිලි අතරින් ෂෙල්බිරි හෝටලේ පැත්තට ඇවිදගෙන යනවා. ඉතින් මෙයාට ලොදිනන් කියනවා මේ වැඩේට අනිවාර්යයෙන්ම ටූලයිට්වත් බැහැලා ඇති. අපි ඔක් කොහොමද අල්ලගන්න ඕනි. මේක ජීවිතේ එකපාරක් ලැබෙන අවස්ථාවක් කියලා එයාගේ සමාජිකින්ට කියනවා. මොකද රාජ්‍ය ආරක්ෂකංශයේ එක මෙහෙයුමක් තමයි ටූලයිට් අල්ලන එක. ඉතින් මේ වෙද්දි ෂෙල්බිරි ප්‍රදේශයේ ටූලයිට් ඇතුළු වයස් සමාජිකයොත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් කට්ටියම වෙස් වෙලාගෙන යන්නයි ලෑස්තිය. මෙතනදී රෙඩ් 1 සහ රෙඩ් 2ට වීලව සහ ලිපි සුරක්ෂිත කරන්න පැවරෙද්දි රෙඩ් 4 B7 ස්ථානයේ අමතර සහායක් විදිහට නතර වෙනවා. රෙඩ් 1ට ආරක්ෂක සේවය පරක්කු කරන වගකීමක් පැවරෙනවා. ඉතින් මේ රෙඩ් 1 2 4 කියලා කියන්නේ මෙයාලා මේ මෙහෙයුමට යොදා ගන්න අනුවර්ත නාමයන්. රෙඩ් 1 විදිහට ඉන්න ටූලයිට්, රෙඩ් 2 කියන්නේ නයිට්ෆෝල්. ඉතින් වින්ස්ටන්ොත් කාබරේක එයාගේ රැවුල් හැම කපලා වෙස්වලා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයා කාබරේට වෙලා රැවුල කප කප ඉද්දි කෝල් එකක් එනවා. ඉතින් ඒ කෝල් එකෙන් පස්සේ මිනිහා වෙස්වලාගෙන එළියට යන්නයි හදන්නේ. ඉතින් පේන හැටියට කෝල් එකෙන් කියන්නේ නැත්තේ හමු වීම ගැන වෙන්න ඕනි. ඉතින් වින්ස්ටන්ොත් වටපිට බල බල වීදි ඇවිදගෙන යනවා. ඉතින් ටික දුරක් යද්දී යූරි සාමාන්‍ය විදියට වින්ස්ටන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න හිටියත් වින්ස්ටන් යූරි කාට ඇවිත් ඔයාද අලුත් කොල්ල කියලා අහනවා. එකපාරට මේකව රාජ්‍ය ආරක්ෂකංශය කියලා අඳුනගත්තර යූරිට නිකන් ට්‍රැක් වගේ. ඉතින් මිනිහත් කලබල නොවී කල්පනා කරනවා බැරි වෙලා හරි මේක ටූලයිට් වෙන්නත් පුළුවන් කියලා. ඉතින් යූරි ලුතිනන්ගෙන් තහවුරු කරගන්නවා කවුද මේ ඉන්නේ කියන එක. ඉතින් මේක තමයි වින්ස්ටන් කියලා ලුතිනන් තහවුරු කරනවා. ඉතින් මෙතනදී වින්ස්ටන් කියනවා අපි හම්බෙන්න යන හෝටලය අවට සැකසහිතයි කියලා. ඉතින් තැන මාරු කරන්න සිද්ධ වෙනවා කියලා වින්ස්ටන් කියනවා. ඉතින් විනාඩි 30කින් මේ උද්‍යානයේදී මාව හම්බෙන්න කියලා සිටියමක ස්ථානයක් යූරිට වින්ස්ටන් පෙන්නනවා. ඉතින් නයිට්ෆෝල් ඇතුළු වයිස් සමාජිකයෝ ෂෙල්බිරි හෝටලේ ඇතුළේ ස්ථානගත වෙලා ඉන්නේ. ඉතින් ඒ ටයිම් එකට වින්ස්ටන් ගනුදෙනුව නොකරපු හන්ද නයිට්ෆෝල් කල්පනා කරනවා අන්තිම විනාඩියෙම තැන මාරු කළා වගේ කියලා. ඉතින් වින්ස්ටන් කිව්වා වගේ උද්‍යානයට ගිහින් ඉතින් වින්ස්ටන් එතනට යද්දිම ගැනුම්කාරයෝටක මෙතින්ට ඇවිල්ලා ඉවරයි. ඉතින් උන් කියනවා වයිස් එකෙන් ඔත්තු බලලා හන්දා මන්ට ලේකිවිල් ටික දෙන්න වැඩ වෙලා මෙතන ඉන්න බැහැයි කියලා කියනවා. ඉතින් උන් එහෙම කියද්දි අර මෝඩයා වගේ ලේකිවිල් ටික දෙන්න යන්නේ නැහැ. මුලින්ම මට තම රාජ්‍ය ආරක්ෂකාංශ නිලධාරියෙක්ද කියලා තහවුරු කරගන්න ඕනි කියලා වින්ස්ටන් කියනවා. එතකොට අරෝ hina වෙලා "ඒ තමුන් හිතුවේ මම ටූලයිට් කියලාද? මටත් තමුන් ඇත්තරම් වින්ස්ටන්ද කියලා තහවුරු කරගන්න ඕනි" කියලා ගැනුම්කාරයෝ කියනවා. එතකොට වින්ස්ටන් කොළපාට ටයි එකේ කහපාට මැණිකක් අල්ලපු ටයිපින් එක තමයි හඳුනා ගැනීමේ සංකේත. තමුන්ලම තමයි ඒක ප්‍රකාශ කළේ කියලා වින්ස්ටන් කියනවා. ඉතින් මෙයාට රාජ්‍ය ආරක්ෂකාංශයේ ප්‍රධානියා "හලෝ ජෙෆ්රි" කියාගෙන ජෙෆ්රි කරට අත දාලා "අපි දවල්ට කන්න යමුද" කියලා අහනවා. එතකොට ජෙෆ්රි "අනේ බෑස දැන් මට ලීව් කියලා වගේක් හරි ගස්සන්න තියෙයි" කියලා කියනවා. කාර්යාලයේ කිසිම ලේඛනයක් ස්පර්ශ කිරීම තමුන්ට සපුරා තහනම්. වින්ස්ටන් මුණ ගැහෙන තැන ඉන්න අයටයි ඌටයි විතරයි සංඥාව දුන්නේ. කොළපාට ටයි එකයි මැණිකක් අල්ලපු ටයිපින් එකයි කියලා තමයි අපි තාම සරල සංඥාවක් තමයි දුන්නේ. අපි කොයිම වෙලාවකවත් මැණික් කලේ පාට කිව්වේ නෑනේ මහත්තයෝ කියලා ලොක්ක ජෙෆ්රිට කියනවා. දැන් ජෙෆ්රිට දෙලෝ රත් වෙලා තියෙන්නේ. ඉතින් අපි සංවේදන මාර්ගයේ ඉන්න හැමෝටම එක එක පාට තමයි කිව්වේ කියලා ලොක්ක කියනවා. ඉතින් මෙහි ද්‍රෝහියෙක් ඉන්නවා. ඉතින් මේ රහසක් විදියට තියාගන්න කියලා මම තමුසෙට කිව්වේ නැද්ද කියලා ලොක්ක ජෙෆ්රිගෙන් අහනවා. ඉතින් මම ඔබට කිව්වේ කහපාට මැණික් කලක් කියලා නේද මහත්තයෝ කියලා ජෙෆ්රිට කියනවා. ඉතින් තමුස නේද වයිස් එකේ ඔත්තුකාරය කියලා ලොක්ක ජෙෆ්රිට කියනවා. ඉතින් දැන් වින්ස්ටන් විදිහට ඉන්නේ ටූලයිට් නේද කියලා උන්ගේ කැනුම් කාර්යෝ ටිකක් සැක කරන්න ගන්නවා. දැන් හැම පැත්තෙම වයිස් එක කොටු වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම වයිස් එක හත් පොලේ ගාගෙන තියෙද්දි ආන්නයි බෙකි සත්තුවත්ත බලන්න ගිහිල්ලා. දෙන නියම විනෝදයක් ගන්න සත්තු බලලා. ඉතින් හැම සතෙක්ම වගේ බල්ලා දවස් සුපිරි විනෝදයක් මේ දෙන්න ගන්නවා. ඉතින් ඔන්න ඔතනින් ස්පයික්ස් ෆැමිලි සීසන් 3 වල 10 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. අපි බලමු 11 මොකද වෙන්නේ කියලා. ඇත්තටම මේ වින්ස්ටන් විදියට වෙස්වලාගෙන ඇවිත් තියෙන ටූලයිට්ම තමයි. ඉතින් ටූලයිට් හිතනවා මට උන්ව වැඩි වෙලාවක් පරක්කු කරන්න උන් නැහැනේ කියලා. නයිට්ෆෝල් අනිත් අයයි වින්ස්ටන්ව ආරක්ෂා කළාද කියලා කල්පනා කරනවා. මෙතනින් එකෙක් අහනවා මහත්තයෝ දැන් ඔයාගේ සැලැස්ම මොකද්ද කියලා. ඉතින් එහෙම අහන්නේ ටූලයිට් පැත්තට තුවක්කුවකුත් දික් කරගෙනමයි. ඉතින් ටූලයිට් එයාගේ සපත්තු උස්සලා ස්විච් එකකින් පොකුණ තියෙන වතුර මල පුපුරලා එතන හිටපු උන්ගේ අවධානය වෙනස් කරද්දි සූට් කේස් එකේ මැෂින් ගන් එකක් හයි කරන් ඇවිත් උන්ට වෙඩිත් තියාගෙන එතනින් ටූලයිට් පැන ගන්නවා. ඉතින් රහස් පොලිසිය උන්ටක ටූලයිට් ගෙව පාරේ ඌව හොයාගෙන දුවගෙන යද්දි යූරි බිම් වැටලා ඉන්නවා. ඉතින් පේන හැටියට යූරිට කවුරු හරි හොද ෂොට් එකක් දීලා වගේ. යූරි ඇගිල්ල දික් කරලා පෙන්නනවා එයා ගියේ නැගිනහිරට කියලා. හැබැයි මේ ඇත්තටම යූරි නෙමෙයි. ටූලයිට්. මිනිහා ඒ ටිකට වෙස්මාරු කරගෙන තියෙන්නේ. ටූලයිට් නිකන් නෙවෙයි වෙස්වලා ගැනීමේ ෂූරෙක් කියලා කියන්නේ. ඉතින් ওই ටිකට මිට බලා ගන්න පුළුවන් මිනිහාගේ වැඩ කිඩ ටික. ඉතින් යූරි ලුතිනනුයි මේ පැත්තට එකක් සෝල්ස් කරගෙන එනවා. ටූලයිට්ට හොයාගන්න පොටක් පැදියද බලන්න.
එතකොට යූරි දකිනවා දැනටමත් එයාගේ අඩිසලකුණු පොළොවේ තියෙනවා. යූරි ලොතිනන්ට කියනවා මම මෙහෙට එන්නත් කලින් මගේ අඩිසලකුණු මෙහෙ තියේ කියලා. මෙතනදී යූරි දකිනවා භූගත මාර්ගයකට යන්න පුළුවන් දොරක්. යූරි ලොතිනන්ට කියනවා කැප්ටන්ව සම්බන්ධ කරගන්න. මට හිතෙනවා මිනිහා මේක ඇතුලේ ඇති කියලා. යූරි ලොතිනන්ට කියනවා. ඉතින් යූරිත් භූගත මාර්ගයට ගොඩ වෙලා. ටූලයිට් කියන්නේ හෝඩුවාවල් ඉතුරු කරලා යන ජාතිකයෙක් නෙවෙයි. ඉතින් ඒ හන්දා ටක් ගාලා ඌව අල්ලගන්න ඕන කියලා යූරි ලොතිනන්ට කියනවා. එතකොට ලොතිනන් එහෙනම් මම මෙතනට රහස් පොලිසිය ගෙන්නලා තියන්නම්. හෝඩුවාවක් හොයාගත්තොත් මට සංඥාවක් දෙන්න කියලා ලොතිනන් යූරිට කියනවා. ඉතින් යූරිත් කලබලෙන් භූගත මාර්ගයේ දිගේ දුවගෙන යද්දි එකපාරටම පොළු පාරක් වදිනවා. මිනිහා එකෙන් බේරුණාම යූරිට තුවක්කුව දික් කරගෙන අනිත් යූරි ඒකියෝ ටූලයිට් එළියට එනවා. දැන් දෙන්නට දෙන්නම තුවක්කු දික් කරගෙන තමයි ඉන්නේ. ඉතින් ඒත් එක්කම එකපාරටම අපිට වෙඩි හැඩක් ඇහෙනවා. ඉතින් දැන් කතාව අරගෙන යන්නේ යෝර්ගේ පැත්තට. ඇය පිගන් හොදද්දි ලොයිඩ්ගේ පිගානත් වට්ටලා කුඩු කරලා ඉතින් ඒක අහක් කරන්න ගිහින් අතත් තුවාල කරගන්නවා. යූරි තිබ්බ වෙඩිල්ලට ටූලයිට්ගේ අත තුවාල වෙලා ලේ ගලනවා. ඉතින් යූරි ටූලයිට් වෙස්වලාගෙන ඉන්නෙත් එයා විදිහටමනේ. ඉතින් ඒ හන්ද මිනිහා ඒ වෙස්වලා ගැනීමට වශී වෙලා. ඉතින් එහෙනම් මෙන්න කියලා යූරි ටූලයිට්ට ගහන්න ගිහින් යූරි ටූලයිට්ගෙන් ගුටි කනවා. ඉතින් මෙදා පාර ටූලයිට් එයාගේ බෙල්ට් එකෙන් යූරිට හොද ෂොට් එකක් දෙනවා. ඒත් යූරි ආයෙම නැගිටලා ටූලයිට්ට යකඩ පොල්ලෙන් ෂොට් එකක් දෙනවා. ඉතින් ටූලයිට් වැඩ දන්න හන්ද ඒකෙන් බේරිලා ආයෙම දෙන්න ගහ ගන්නවා. ඉතින් භූගත නලමාර්ගය ඇතුලේ මේ දෙන්න හොදටම ෆයිට් කරගන්නවා. ටූලයිට් යූරිට දෙන පොළු පාරකින් මිනිහා ඉක්මනටම නැගිටී කියලා අපිට අනුමාන කරන්න අමාරුයි. ඉතින් ටූලයිට් යූරි එතනම දාලා නලමාර්ගය දිගේ ඇවිදගෙන යනවා. ඉතින් වයිසි අනිකුත් සමාජිකයෝ ෂෙල්බරි හෝටලේ වෙස්වලාගෙන වින්ස්ටන් එනකං රැකගෙන ඉන්නවා. ඉතින් වින්ස්ටන් තාමත් හෝටලයට ආපු නැති හන්දා වයිස් සමාජිකයෝ රහස් පොලිසිය සමාජිකයෝ වගේ වෙස්වලාගෙන හෝටලේ අවට පරීක්ෂා කරනවා. හැබැයි මේ දේ වින්ස්ටන් ගොඩනැගිල්ලක ඉහළ මාලයක ඉඳන් බලාගෙන ඉන්නේ. ඉතින් මිනිහා දකිනවා සකසෑත පුද්ගලයෙක්ව. ඉතින් වින්ස්ටන් හිතන්නේ ඒ වයිස් එකෙන් කියලයි. මෙතනදී වයිස් එක එයාලගේ ප්ලෑන් එකත් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි කාර් එකක් හප්පලා ඒ අවටින් අයගේ අවධානය කාර් එකට යොමු වෙද්දී අවධානය වෙන පැත්තකට යොමු වෙච්ච නැති කෙනෙක්ව අධ්‍යයනය කරන එක. මෙතනදී නයිට් පෝල් දකිනවා එහෙම අවධානය වෙනස් කර නොගත්ත කෙනෙක්ව. ඉතින් නයිට් පෝල් උපකල්පනය කරනවා මූ තමා වින්ස්ටන් කියලා. එතකොට තමයි වින්ස්ටන්ටත් ක්ලික් වෙන්නේ මුන් මාව නිරීක්ෂණය කරනවත් දන්නේ නැහැ කියලා. ඉතින් නයිට් පෝල් වෝකි ටෝකි එක මාර්ගයෙන් ටාගට් එක 51ක් බටහිරට යනුවෙන් එයා ඉන්න තැන කණ්ඩාංග ටීම් එක අනිත් අයට කියමින් නයිට් පෝල් අරුව ෆලෝ කරනවා. කොහොම හරි වීදියකදී බ්ලූ ටීම් එක මේකව කොටු කරගන්නවා. ඉතින් නයිට් පෝල් කියනවා තමුසේ සෙල්ලම් කරා ඇති. අත්පාවිච්චි නොකර බෑග් එක බිමට දානවා කියලා නයිට් පෝල් වින්ස්ටන්ට තර්ජනය කරනවා. ඉතින් බෑග් එකේ ලියකියවිලි ඇති කියලායි නයිට් පෝල් එහෙම කියන්නේ. එතකොට වින්ස්ටන් මම මේ ඩොකියුමන්ට් එක හෝටලේ දාලා ආවා කියලා කියනවා. ඉතින් ටීම් එකේ අනිත් එකා මූව චෙක් කරනවා. ඉතින් නයිට් පෝල්ගේ උපකල්පනය සම්පූර්ණයෙන්ම නිවැරදි. මේ වින්ස්ටන් වීල සගයා වින්ස්ටන්ව චෙක් කරලා හොයාගත්තා කියලා කෑ ගහනවා. එතකොට නයිට් පෝල් සුපිරි තමුසට පුළුවන් දැන් බටහිර හිරගෙදර කූරු ගණන් කරන්න කියලා නයිට් ෆෝල් කියනවා. ඉතින් සගයා මූව නැගිට්ටවන්න හදද්දිම සගයටත් ගහලා වින්ස්ටන් එතනින් පැන ගන්නවා. ඉතින් වින්ස්ටන් එතනින් පැනලා නල මාර්ගයක් දිගේ පැන ගන්නවා. එතකොට නයිට් ෆෝල් සගයට කණ්ඩායමක් ගෙන්න ගන්න. ඩොකියුමන්ට් එකත් බාර දෙන්න. එහෙනම් මම ගේ පස්සෙන් ෆලෝ කරන්නම් කියලා නයිට් ෆෝල් වින්ස්ටන්ගේ පස්සෙන් ෆලෝ කරන් යනවා. ඉතින් නයිට් ෆෝල් භූගත මාර්ගය දිගේ දුවගෙන යද්දි අපි ඩොකියුමන්ට් එකත් ගත්තා. මට නම් විශ්වාසයක් නැහැ වින්ස්ටන්ට ලියකියවිලි සේර මතක තියාගන්න පුළුවන් ඇති කියලා. ඉතින් ඒ හන්ද මෙහෙයුම් මෙතනින් නැවතුවා නම් හරි කියලා ඇයට මතක් වෙනවා. ඒත් එක්කම එහෙම කළොත් බටහිර සහ නැගෙනහිර අතර යුද්ධයක් නැවත නිර්මාණය වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. ටූලයිට්ගේ ආශාවත් සාමය ඇති කරන එක. ඉතින් ඒ හන්දා මරුණත් මේ මෙහෙම සම්පූර්ණ කරනවා කියලා නයිට් ෆෝල් හිතට ගන්නවා. ඉතින් මේ අස ටූලයිටුත් මේ නල මාර්ගයේ දිගේම තමයි වෙදගෙන යන්නේ. මිනිහා කල්පනා කරනවා මම ඊළඟට හම්බෙන කටෙන් එළියට ආවොත් අපේ උන් ඉන්න දිහාවට ය아가න්න පුළුවන් කියලා. ඉතින් ඒත් එක්කම ටූලයිට්ට ඇහෙනවා එයාගේ පස්සෙන් කවුරුහරි පන්නගෙන එන හඩක්. ඉතින් ටූලයිට් සෝදිසියෙන් එද්දි එකපාරටම වින්ස්ටන් ටූලයිට්ට ගලකින් ගහනවා. ඉතින් ටූලයිට්ට සෙන්ස් එක තියෙන හන්දා මිනිහා ඒකෙන් නම් බේරෙනවා. එතකොට ටූලයිට් යූරි වගේ වින්ස්ටන් ඉස්සරහා රඟපාන්න ගන්නවා. මම යූරි රහස් පොලිසිය ඉන්න කියලා වින්ස්ටන්ට කියනවා. එතකොට වින්ස්ටන් එහෙනම් මට තමුසක ID එක චෙක් කරන්න දෙන්න කියලා කියද්දි ටූලයිට් ආ කියලා ID එක වින්ස්ටන්ට දෙනවා. ඉතින් වින්ස්ටන්ුත් ID එක චෙක් කරන අතර ටූලයිට් කල්පනා කරනවා මට මේ තුවාල වෙච්ච අතත් එක්ක මූත් එක්ක හැප්පෙන්න අමාරුයි කියලා. ඉතින් එහෙම හිතනවත් එක්කම වින්ස්ටන් ටූලයිට්ගේ බරට පයින් ෂොට් එකක් දෙනවා. ඉතින් යූරි බයර් ඒකට තෝක වෙස්වලා ගැනීමේ නම කියලා අහනවා. ඔබ වයිස් එකෙන් නේද කියලා වින්ස්ටන් ටූලයිට්ගෙන් අහනවා. ඔබ ටූලයිට් වෙන්නත් පුළුවන් නේද කියලා වින්ස්ටන් කියනවා. දැන් මිනිහා ලෑස්ති වෙන්නේ යූරි කියන වෙස්මුන් ඇතුලේ ඉන්න රහස් පරීක්ෂකයා කවුද කියලා බලන්න. ඉතින් මේ ඇසේ නයිට් පෝලුත් අරුව පස්සෙන් පන්නගෙන එනවා. ඉතින් මේ වෙලාවේ වින්ස්ටන් ලේත් පෙරාගෙන යූරි බිම දාගෙන ඉන්නේ. මිනිහාගේ වෙස්මුන් නයිට් පෝල් ඉස්සරහා ගලවන්නයි යන්නේ.
ඉතින් මේ වෙද්දි ඇත්තම යූරිව ලුතිනන් නැහැරෝනවා. මොකද මිනිහා ගුටි කාලා හොදටම නිදිනේ. ඉතින් ලුතිනන් යූරිව ක්ලොයිට බාර දීලා ලුතිනන් නලමාර්ගයේදී ඉදිරියට යන්නයි ලෑස්ති. ක්ලොයි යූරිව බෙහෙත් දාන්න එයාලගේ කට්ටිය ගාවට අරගෙන යද්දි නයිට්ෆෝල් වින්ස්ටන් දිහාවට තුවක්කුවක් දික් කරගෙන ඉන්නවා. වින්ස්ටන් කියනවා නෝනේ ඔය තුවක්කුව ඈත් කරගත්තේ නැත්තම් මම්මුගේ බෙල්ල කඩනවා කියලා වින්ස්ටන් නයිට්ෆෝල්ට කියනවා. ඉතින් නයිට්ෆෝල්ටත් අකමැත්තෙන් වුණත් තුවක්කුව ඈත් කරන්න සිද්ධ වෙනවා. දැන් නයිට්ෆෝල් දන්නවා මේ ඉන ටෝලයිට්. ඉතින් ඒ හන්දා නයිට්ෆෝල්ට මලම පැනලා තියෙන්නේ. ඉතින් නයිට්ෆෝල් එයාගේ උඩරිම ජවය යොදලා වින්ස්ටන්ට විසික් වෙන්න පාරක් ගහනවා. හැබැයි ඒ පාරට නයිට්ෆෝල්ගේ අතත් පයින්නවා. ඉතින් ඔන්න ඔතනින් ස්පයික්ස් පැමිණි සීසන් 3 වල 12 වෙනි එපිසෝඩ් එකත් අවසන් වෙනවා. එහෙනම් අපි බලමු අවසාන එපිසෝඩ් එකේ මොකක්යි වෙන්නේ කියලා. ඉතින් වින්ස්ටන්ට අදහ ගන්න බෑ මේ මොකද්ද කපාටම උනේ කියලා. නයිට්ෆෝල් ගහපු පාරට මිනිහෙක් කටින් ලේත් ගලනවා. ඉතින් වින්ස්ටනුත් ෂේප් එකේ නැගිටිනවා. මිනිහගෙත් එක අතක් හොලෝ ගන්න බෑ. නයිට්ෆෝල් ගහපු පාරට හක්කත් පැනලා දතකුත් වැටිලා. ඉතින් නයිට්ෆෝල් වින්ස්ටන්ට කියනවා ඔබට මාත් එක්ක දිනන්න බෑ. මම ටොයිලට්ට විශ්වාස කරනවා. ඒත් එක්කම නයිට්ෆෝල් අනිත් අතේ කකුල් දෙක යූස් කරලා වින්ස්ටන්ට ආයෙම නෙලනවා. මිනිහට නෙලන පාරට බිත්තිය කැලවෙලා තමයි ඉන්නේ. ඉතින් නයිට්ෆෝල් තවත් ඌට ගහන්න යද්දි ටොයිලට් කියනවා ඌ මරන්න ඕනේ නැහැ කියලා. ඉතින් මෙයාලා දෙන වින්ස්ටන්ව බැදලා දාලා ඉතින් ටොයිලට්ටත් විශ්වාස කරන්න අමාරු නයිට්ෆෝල් මේ වගේ එක එක බිම දැම්ම කිව්වහම නයිට්ෆෝල් ටොයිලට්ගේ තුවාල වෙච්ච අත දෙකලා අහනවා වින්ස්ටන් තුවාල කරාද කියලා. එතකොට ටොයිලට් නෑ මේක කරේ යූරි කියලා කියනවා. ඉතින් ඔයා යූරිව මැරුවද කියලා ඊළඟට නයිට්ෆෝල් අහද්දි ටොයිලට් මැරුවේ නෑ. මොකද යෝර්ගේ විවාහයේ තේරුමත් ඇගේ සහෝදරයාගේ මනස සැහැල්ලු කරන එක. ඌ මැරුවා නම් ස්ටෙක්ස් මෙහෙම නතර වේවි කියලා ටොයිලට් කියනවා. ආරක්ෂක සේවය දැන් මෙතින්ට එනවත් ඇති. ඉතින් ඒ හන්දා අපි යමු නේද කියලා කියද්දිම බ්ලූ ටීම් එකේ සමාජිකයෙක් මෙතෙන්ට ඇවිත් මෙතෙන්ට වෙලා මොකද කරන්න කියලා ඌ අහනවා. ඉතින් උඩ ආරක්ෂක අංශයේ සේවය රැස් වෙන ගමන් ඉන්නේ කියලා කියනවා. ඉතින් ටොයිලට් සගයයි වින්ස්ටන් ඔය නයිට්ෆෝල් ඔය කරේ තියාගෙන ඇවිදගෙන යනවා. මොකද එයාලට ඇවිදින්න අමාරු හන්දා. ඉතින් ෂේප් එකේ කාටවත් මාට්ටු නොවෙන්න වින්ස්ටන් ඔයාලේ කාර් එකට දාගෙන වයිස් එක එයාලගේ මූලස්ථානයට යන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් ටොයිලට් මෙහෙම යද්දි කියනවා පුළුවන් තරම් ඉක්මනට මට ගෙදර යන්න ඕනි නැත්තම් එතනත් ලොකු ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙයි කියලා ටොයිලට් කියනවා. ඉතින් ටොයිලට් ලොයිඩ් විදියට එයාගේ ගෙදරට යනවා. ඉතින් ලොයිඩ් ගෙදරට යන්නෙත් බයින් මොකද යෝර්ගේ හැසිරීම රටාව අඳුන ගන්න අමාරු හන්දා. ඉතින් ටොයිලට් සැකෙන් වගේ දුර අරිනවා. කොට යෝර් ආදරෙන් ටොයිලට්ට පිළිගන්නවා. ඉතින් යෝර් ටොයිලට්ගේ මූණ තියෙන කැලල් ටික දැකලා අහනවා මොකද උනේ කියලා. එතකොට ලොයිඩ් හදිසි රෝගයේ මල්ලෝ පොරකාරේ. ඌ තමයි මේවට අග කියන්න ඕන කියලා පොඩි බොරුවක් කියනවා. ඉතින් යෝර් ඊයේ උන දේ ලොයිඩ්ට කියනවා. ඒක මේ කැමීලා මම අවශ්‍යපු හින්දා උනේ ඇතුව මට හිතලා කරපු දෙයක් නෙවෙයි කියලා ලොයිඩ්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ වෙලාවේ යූරි ඔළුවේ වෙලුම් පටිත් බැදගෙන මෙහෙට එනවා. ලොයිඩ් යූරියට තේකක් හදන්න යද්දි යූරි දකිනවා ලොයිඩ්ගේ දකුණු අතේ තුවාල වෙලා තියෙනවා. ඉතින් මිනිහා කල්පනා කරනවා ටොයිලට්ගේ දකුණු අත නේද තුවාලුනේ කියලා. ඉතින් ඒ හන්දා යූරි කරන්නේ ලොයිඩ්ගේ කමිස අත උස්සලා බලන එක. මිනිහා බලනවා ලොයිඩ්ගේ දකුණු අත තුවාල වෙලාද කියලා. හැබැයි වාසනාවට ලොයිඩ්ගේ අතේ එහෙම කැලලක් නැහැ. ඉතින් යෝර් ඔයා හිටිය ඇති ලොයිඩ්ට විවේක ගන්නත් ඕනි කියලා යූරිව ගෙදරින් යවනවා. ඉතින් ලොයිඩ් නාන ගමන් එයාගේ දකුණු අතේ තුවාලය උඩින් බොරුවට අලවපු හම් කොටස ගලවලා අයින් කරනවා. ඉතින් මිනිහා කල්පනා කරනවා මේක අලවගෙන හිටියේ නැත්තම් එහෙම ලොකු විනාශයක් තමයි වෙන්නේ කියලා. ඉතින් අරූ මගේ වැරදියක් චලනයක් ක්ෂණිකව අඳුනගත්ත නේද කියලා කල්පනා කරනවා. ඇත්තටම අවතක්සේරු කරන්න හොඳ නැහැ කියලා ලොයිඩ් කල්පනා කරලා නාගෙන එහෙම ලොයිඩ් නානකාබරෙන් එළියට එද්දී ලොයිඩ්ට මොකක් හරි පිච්චෙන ගදක් දැනෙනවා. ඉතින් මිනිහා ගිහින් බලද්දි ජෝර් ලොයිඩ්ගේ ඇඳුමක් අයන් කරන්න ගිහින් ඒක පුච්චලා. ඉතින් ඔය හොටවට වලින් පස්සේ පහවදා නයිට්ෆෝල් එයාලගේම හොස්පිටල් එකේ අතකුත් පැදගෙන ප්‍රතිකාර කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතෙන්ට එනවා නයිට්ෆෝල් ලයින් දාන ලොකු ඩොක්ටර්. මිනිහා නයිට්ෆෝල්ට VIP ඇදකුත් ලෑස්ති කරලා. හැබැයි මේ හැමදේම නයිට්ෆෝල් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේකම ඇවිත් ඉන්නේ ලොයිඩ්ගේ VIP පේෂන්ට්ලගේ ලේඛන වගේකුත් අරගෙන. ඉතින් මේ VIP ලේඛන ටික ලොයිඩ්ට දෙන්න කියලා කියමින් ඔහු එතනින් යනවා. ඇත්තටම යනවා නෙවෙයි හෙදියක් ඇවිත් ඩොක්ටර් එතනින් අයින් කරනවා. ඉතින් මේ ඇවිත් ඉන්න හෙදිය වෙන කවුරුත් නෙවෙයි සිල්වියා. සිල්වියා මේ ඇවිත් ඉන්නේ නයිට්ෆෝල්ගේ ලොයිඩ්ගේ උදව්වට. ඉතින් වින්ස්ටන් අල්ලපු එකට නයිට්ෆෝල්ට සිල්වියා ප්‍රශංසා කරනවා. ඉතින් එහෙම ප්‍රශංසා කරලා ඇය එතනින් යන්න යනවා. ඉතින් ෆෝජ් පැමිලියක උදේට කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ආන්‍ය අදාමගේ කෑම හරි රසයින කිය හොදට කනවා. ඉතින් ආන්න ඊයේ සත්තු අත බලන්න ගියානේ. ඉතින් ඒකෙට දැකපු සත්තු ටික ආන්න අදන ගමන් තමයි දැන් ඉන්නේ. ලොයිඩ්ටත් අද නිවාඩු හන්දා මිනිහා ටිකක් අද විවේක ගන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ වෙලාවේ ආන්‍ය එයාගේ බෑග් එකෙන් ඇදලා ඊයේ එයාගත්තු සිංහ ටෙඩි බියා කෙනෙක් පෙන්වනවා. ඉතින් යෝරුයි ආන්නයි එයාලා සතුටින් කොණ්ඩ පීර ඉන්නද්දි මෙතින්ට එනවා ෆැන්කි. මේ ෆැන්කි එන්නේ ලොයිඩ් ඉල්ලපු බඩු වගේකුත් අරගෙනයි. ඉතින් ටික වෙලාවකින් ලොයිඩ් ගිහින් බලද්දි
පවුලේ අනිත් අය සාලෙම නිදි. ඉතින් ඔන්න ඔතනින් ස්පයික්ස් ෆැමිලි සීසන් 3 වල අවසාන එපිසෝඩ් එකත් ඉවර වෙනවා. එහෙනම් ඉතින් දැන් අපිට තියෙන්නේ ස්පයික්ස් ෆැමිලි සීසන් 4 එක එනකම් බලාගෙන ඉන්න. ඉතින් අපි මේ සීසන් 4 එක ආවහම ආයෙ රිවිව් කරමු. ඉතින් මේ වීඩියෝ සීරීස් එක හොඳ නම් අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අපි වෙනස් සීරීස් එකකින් හම්බෙමු. දැන් ඔයාලට සුබ ගමන්.